මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලසුන් කෙරෙන් දුරු වූසේක. රහසින්වත් පව් නොකලසේක. සියලු පාපයන්ගෙන් මිදුනසේක. වීත රාගී වූසේක. වීත දෝසී වූසේක. වීත මෝහී වූසේක. බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොයලුනසේක. නොගැටුනසේක. මුලා නොවුනසේක. ආශාව දුරු කළසේක. ඇස සංවර කළසේක. ඇස දමනය කළසේක. ඇස පාලනය කළසේක. කනින් ශබ්දාසා ඒ ශබ්ද කෙරෙහි නොයලුනසේක. නොගැටුනසේක. මුලා නොවුනසේක. ආශාව දුරු කළසේක. කන සංවර කළසේක. කන දමනය කළසේක. කන පාලනය කළසේක. නාසයෙන් ගඳ සුවඳ දැන ඒ ගඳ සුවඳ කෙරෙහි නොයලුනසේක. නොගැටුනසේක. මුලා නොවුනසේක. ආශාව දුරු කළසේක. නාසය සංවර කළසේක. නාසය දමනය කළසේක. නාසය පාලනය කළසේක. දිවෙන් රසවිද ඒ රසය කෙරෙහි නොයලුනසේක. නොගැටුනසේක. මුලා නොවුනසේක. ආශාව දුරු කළසේක. දිව සංවර කළසේක. දිව දමනය කළසේක. දිව පාලනය කළසේක. කයෙන් පහස ලබා ඒ පහස කෙරෙහි නොයලුනසේක. නොගැටුනසේක. මුලා නොවුනසේක. ආශාව දුරු කළසේක. කය සංවර කළසේක. කය දමනය කළසේක. කය පාලනය කළසේක. මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නොයලුනසේක. නොගැටුනසේක. මුලා නොවුනසේක. ආශාව දුරු කළසේක. මනස සංවර කළසේක. මනස දමනය කළසේක. මනස පාලනය කළසේක. සියලු කුසල් දහම් උපදවාගත්සේක. සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වනසේක. බුදුරජාණන් වහන්සේ අරහන් වනසේක. අරහන් වනසේක. අරහන් වනසේක. මාගේ ස්වාමි වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු වූ දුක නම් වූ ආර්ය සත්‍ය ගුරු උපදේශ නැතිවම අවබෝධ කොට වදාළසේක. ප්‍රහාණය කළ යුතු වූ දුක හටගැමීම නම් වූ ආර්ය සත්‍ය ගුරු උපදේශ නැතිවම ප්‍රහාණය කොට වදාළසේක. සාක්ෂාත් කළ යුතු වූ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය ගුරු උපදේශ නැතිවම සාක්ෂාත් කොට වදාළසේක. ප්‍රගුණ කළ යුතු වූ දුක නැතිවීමේ මග නම් වූ ආර්ය සත්‍ය ගුරු උපදේශ නැතිවම ප්‍රගුණ කොට වදාළසේක. බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සත්‍ය ඥාන වශයෙන්ද, කෘත්‍ය ඥාන වශයෙන්ද, කෘත ඥාන වශයෙන්ද පරිවර්ත තුනකින් යුතුව ආකාර 12කින් යුතුව ගුරු උපදේශ නැතිවම අවබෝධ කොට වදාළ නිසා සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. මාගේ ස්වාමියූ බුදුරජාණන් වහන්සේ අහසින් ගමන් කිරීමටද, පොළොවෙහි කිමිදී වෙන තැනකින් මතුවීමටද, ජලයේ සක්මන් කිරීමටද, සියල්ල විනිවිද නොපෙනී ගමන් කිරීමටද, එක් අයෙකුව සිට බොහෝ දෙනෙකු බවට පත්වීමද, බොහෝ දෙනෙකුව සිට එක් අයෙකු බවට පත්වීමද, ආදී අනන්ත ප්‍රාතිහාරයන්ගෙන් යුතු 이르දිවිද ඥානය ලබාගත්සේක. දුර තිබෙන රූපේද ළඟ තිබෙන රූපේද දැකීමේ හැකියාව වූ දිබ්බ චක්කු ඥානය ලබාගත්සේක. දුර තිබෙන ශබ්දයේද ළඟ තිබෙන ශබ්දයේද ඇසීමේ හැකියාව වූ දිබ්බ සෝත ඥානය ලබාගත්සේක. සියලු ලෝක සත්වයන්ගේ අතීත ජීවිත දැකීමේ හැකියාව වූ පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගත්සේක. සියලු ලෝක සත්වයන් කර්මානුරූපව චුතවන උපදින ආකාරය දැකීමේ හැකියාව වූ චුතූපපාත ඥානය ලබාගත්සේක. සියලු ආශ්‍රවයන් ක්ෂය කොට ආසවක්කය ඥානය ලබාගත්සේක. සියලු ලෝක සත්වයන්ගේ සිත් දැකීමේ හැකියාව වූ පරචිත්ත විජානන ඥානය ලබාගත්සේක. සියලු ලෝක සත්වයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වී ඇති ආකාරය දැකීමේ හැකියාව වූ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය ලබාගත්සේක. සියලු ලෝක සත්වයන් තුල අනුසය වශයෙන් ආශ්‍රවයන් පවතින ආකාරය දැකීමේ හැකියාව වූ ආසයානුස ඥානය ලබාගත්සේක. බුදුරජාණන් වහන්සේ දස බලධාරී වනසේක. සිව් විශාරද ඥානී වනසේක.
මෙසේ අනන්ත ඥානයේති බුදුරජාණන් වහන්සේ ඒ ඥානයට අනුවම ජීවිතය පවත්වන නිසා විජ්ජා චරණ සම්පන්න වනසේක. විජ්ජා චරණ සම්පන්න වනසේක. විජ්ජා චරණ සම්පන්න වනසේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සුන්දර නිවන් මඟ සොයාගෙන සුන්දර නිවනට වැඩම කොට වදාළ නිසා සුගත වනසේක. සුගත වනසේක. සුගත වනසේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු බ්‍රහ්ම ලෝකද සියලු දිව්‍ය ලෝකද මේ මිනිස් ලෝකයේද සතර අපාය ආදී සියලු ලෝක අවබෝධ කරගෙන ඒ සියලු ලෝකයන්ගෙන් නිදහස් වූ නිසා ලෝක විදූ වනසේක. ලෝක විදූ වනසේක. ලෝක විදූ වනසේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ 이르දි ප්‍රාතිහාරයෙන්ද අනුන්ගේ සිත් දකිමින් දහම් දෙසීම නම් වූ ආදේශනා ප්‍රාතිහාරයෙන්ද අනුශාසනා ප්‍රාතිහාරයෙන්ද අකීකරු දෙව් මිනිසුන් දමනය කොට දහමට කීකරු කරවා අමා මහ නිවනට පමුණුවා වදාළ නිසා අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වනසේක. අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වනසේක. අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වනසේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ නුවණැති දෙවියන්ටද නුවණැති මිනිසුන්ටද සසර කතරින් එතර වීම පිණිස මාර්ගය පෙන්වා වදාළ නිසා සත්තා දේව මනුස්සානං වනසේක. සත්තා දේව මනුස්සානං වනසේක. සත්තා දේව මනුස්සානං වනසේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අන්‍යයන්ටද අවබෝධ කර ගැනීම පිණිස ඊතා සුන්දර ලෙස ඊතා පැහැදිලි ලෙස පැහැදිලි වචනවලින් පැහැදිලි අර්ථවලින් දේශනා කොට වදාළ නිසා බුද්ධ වනසේක. බුද්ධ වනසේක. බුද්ධ වනසේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මේ සියලු සම්බුදු ගුණ දරා වැඩ සිටීමට තරම් භාග්‍ය ඇතිසේක. බුදුරජාණන් වහන්සේ භගවා වනසේක. භගවා වනසේක. භගවා වනසේක. මෙසේ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මම දිවි තිබෙනතුරු නිවන් දකින්නතුරු බුදුරජාණන් වහන්සේ සරණ යමි.